right යාළුවනේ අද අපිට ඇවිල්ලා තියෙනවා A03 එක. මේක මේ no power කියලා තමයි මට shop එකකින් ඉවලා තියෙන්නේ. අපි බලමු මේකේ condition එක. 5 volt වලින් අපි power supply එකෙන් charging වලට plug කරනකොට ampere rate එක 181 stuck වෙලා තියෙනවා. මෙතන මේ වගේ අවස්ථාවක අපි පොඩ්ඩක් පොඩි ටෙස්ටිං ටිකක් තියනවා කරන්න. අපි මේ දැන් without battery බලමු කොහොමද reading එක. වෙනසක් නැහැ. with battery වෙනසක් නැහැ. එතකොට මේ සාමාන්‍ය reading එකක් නෙමෙයි. මේක සාමාන්‍ය without battery 80 120 අතර වගේ වෙනස් වෙවි තියෙන්න ඕන. without battery with battery सामान्य ऑनलाइन फोन में करना जैसे 250 300 पटांग में 400 800 सामान्य एकदम जैसे वगे एम्पियर का कहता फोन की चार्ज में पटांग करना होना मेरे का भाई बैटरी अभी आई करना काली किसी अस्वे का दिनवा स्टॉक केला दिनवा बैटरी आई करत एक किसी अस्वे का स्टॉक केला दिन तो मेक अभी सामान्य ना क्या ने मेक फोन के सेकंडरी පැත්තේ ෂෝට් එකක් තියෙන්න ඕන. එතකොට අපි මේක කොහොමද මේ no power එක අපි හදාගන්න කොහොමද කියලා බලමු. අපි මේක ෂෝට් එකක් හොයන මෙතඩ් එකෙන් අපි ඉස්සරහට යන කොහොමද මේක රිපෙයාර් කරන්න කියන එක බලමු. right යාළුවනේ අපි බලමු මේකේ කොහොමද ෂෝට් එක කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලා බලමු මේකේ ප්‍රයිමරි ෂෝට් එකක් තියෙනවද කියලා. අපි බැටරි පින් එකෙන් පටන් ගමු. අපි බැටරි පින් එකට පොඩ්ඩක් 1.8 වගේ වෝල්ටේජ් එකක් ඉන්ජෙක්ට් කරලා බලමු කොහොමද මෙයාගේ සප්ලයි එකේ ඇම්පියර් එකක් අදිනවද කියලා. 1.8 වලට මෙයාගේ කිසිම ඇම්පියර් එකක් මට පෙන්නන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් 4.2 දාලා බලමු. සාමාන්‍යයෙන් බැටරි වෝල්ටේජ් එකක් 4.2 කියලා බලනවානේ. ඒ 4.2 වලටත් මෙයාගේ බැටරි පින් එකට කිසිම ෂෝට් එකක් පෙන්නන්නේ නැහැ. මිලි ඇම්පියර් දශමයක්වත් පෙන්නන්නේ නැහැ. එතකොට අපි මුලින් තීරණය කරා අපි මේක ප්‍රයිමරි නෙමෙයි සෙකන්ඩරි වෙන්න ඕනේ තියෙන්නේ. අපි මල්ටිමීටරේ බසර් මෝඩ් එකෙන් බලමු කොහොමද මෙයාගේ අපිට ලොකේෂන් එකක් හොයාගන්න මෙයාගේ හරියටම ෂෝට් එක තියෙන තැන. අපි මෙයාගේ ප්ලේට් ටික පන්නලා තියෙන්නේ මෙයාගේ බලමු පවර් එක වටේ ග්‍රවුන්ඩ් වැලියුස් කොහොමද තියෙන්නේ වෙනවද लाइन पे लाइन शॉर्ट नहीं तो හොඳයි. මේකේ වැඩි හරියක් VPH පැත්තේ VPH යන ලයින් එකේ කැප් ටික තමයි ෂෝට් පෙන්නන්නේ. එතකොට
යාළුවනේ අපේ ෂෝට් එක අපි අයින් කරන්න ඉවරයි. එතකොට දැන් අපි බලමු මේක ෆෝන් එක ඔන් කරලා කොහොමද කන්ඩිෂන් එක charging plug කරලා බලමු. හරි හොඳ මිලි ඇම්පියර් එක අදිනවා 1 ඇම්පියර්ට ආසන්නව. එතකොට මෙන්න charging logo එක එනවා. බලමු charging percentage එක අප් වෙනවද? charging percentage අප් වෙනවා. ඒක සාර්ථක වෙනවා කියලා බලමු ෆෝන් එක ඔන් කරලා. ෆෝන් එක ඔන් වෙනවා. ෆෝන් එක ඔන් වුණා. ඒක සාර්ථකයි. ටච් එක හොඳට වැඩ කරනවා. ඒක වැඩි සාර්ථකයි.